සුබ දහවලක් අද වීඩියෝ කරන් ආවේ අන්න ලයිට් දැම්ම. හරි. බලමු මොනවද අයිටම්ස් ටික කියලා. මම දවල් පෙන්නුවා මෙන්න මේ රෝස පාට බෑක්පැක් එක. අර කලින් පෙන්නුවේ කළු පාට, මේ තියෙන්නේ ඒකේ රෝස පාට. ගයිස් මේකේ තව පුංචි ක්වොන්ටිටි එකක් විතරයි තියෙන්නේ. 2990යි වෙන්නේ මේ 5 pieces back මේ පැක් සෙට් එක. ඉතින් මම මේ රෙදි වගේක් දැම්ම ටිකක් අර පිම්බිලා පේන්න ඕන නිසා ලයිට් එක ඔෆ් කරු. නාමේ තියෙන. ඒත් දිලිසෙනවා. නේ පිම්බිලා පේන්න ඕන නිසා මේක තමයි මේකේ හරිම කලර් එක. ඉතින් මේ විදිහට ස්කූල් බේස් අතේල්ලන් යන්න පුළුවන්, කරේල්ලන් යන්නත් පුළුවන්. මේක හරිද? ඊට පස්සේ ඒකේ අර වගේම මෙන්න මේ විදිහේ චූටි බෑග්ස් ටිකක් එනවා. මේක ඒ වගේ මේ පෙන්සිල් කේස් එක, මේ රෝස පාට මෙයා, ඊට පස්සේ මේ ටෙඩියා සහ ෆ්‍රී වෙන බෑග්ස් ටික. හරිද? ඊට පස්සේ එයාගේ එන්නේ ආයි මෙන්න මේ බෑක්පැක් එක. මෙන්න මේ බෑක්පැක් එක තමයි එන්නේ. ඉතින් මම ටක් ගාලා පෙන්නුවේ අර කළු පාට එකේ රෝස පාටත් බලන්න ඕනේ කිව්ව නිසා සමහර අය රෝස පාට එකේ හරිම කලර් එක ඔය විදියට කියලා. දැන් අපි ඔයාලට පෙන්නන්නේ කටින් බෝඩ් එකක්. චීන කටින්. ඔව්. චයිනා වලින් ආපු කටින් බෝඩ් එකක්. ගයිස් මේක රුපියල් 590ක මිදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේ උඩ කෑල්ල කැරකෙනවා. මේක පැකට් කරලා සීල් ඇවිත් තියෙන. ඉතින් මම පැකට් එක කපන්නේ නැහැ. නෝමල් කටින් බෝඩ් එකක්. සාමාන්‍යයෙන් 10යි 15 වගේ ප්‍රමාණය කටින් බෝඩ් එකක්. ඊට පස්සේ මේ අර එක එක හැඩතල වලට අයිස් කැට මේ ඔයාලට ඕනම දෙයක් අර හැඩේ හදා මොකදනේ මේක කියන්නේ මෝල්ඩ් නේ මෝල්ඩ් නෑ අයිස් කෙලිම හදන මෝල්ඩ් වර්ග දෙකක් ඇවිත් තියෙනවා කලර්ස් දෙකකින් එකම හැඩතලයේ තියෙන්නේ කලර්ස් දෙක රෝස සහ නිල් මේ සුදු 390යි වෙන්නේ මේක මෝල්ඩ් එකක් ඊට පස්සේ ෆෝන් හෝල්ඩර් එකක් ඇවිත් තියෙනවා ෆෝන් එක තියන්න පුළුවන් ලස්සන සුදු පාට ෆෝන් හෝල්ඩර් එකක් ඔව් මේක රුපියල් 200යි වෙන්නේ මේ හෝල්ඩර් එක මෙති ඉතින් මෙන්න මෙහෙම වැරදි මෙන්න මෙහෙම ෆෝන් එක තියන්න පුළුවන් මෙන්න මෙහෙම තිබ්බා කොහෙන්ද මෙති මෙන්න මෙහෙම තිබ්බා මෙන්න මෙතනින් ෆෝන් එක තිබ්බා මේ ෆෝන් එක පිළිගන්නකො මෙන්න මෙහෙම පේන්නේ මේ ලයිට් එක දැම්මොත් මේ ඒත් පේන්නේ නැහැ දැන් බලන්න ඔයගොල්ලෝ මේ මෙතන එළිය නිසා පේන්නේ නැති අප්පා දැන් පේනව නේද දැන් පේනවා ඉතින් ඔන්න ඔය අයිටම්ස් ටික තමයි අද වීඩියෝ එකේ මේ ෆෝන් එක කියලා දැන් මේ ෆෝන් එක මෙහෙම තියන්න පුළුවන් ඔව් මේ මොන්ඩිසෝරි ඇලා ආව විතරයි දැන් ওই දුවගෙන ආවේ ෂොප් එකට. හරි එහෙනම් ඔය අයිටම්ස් ටික තමයි ගයිස් පෙන්නන්න තියෙන්නේ. මේවා ඔක්කොම කැටලොග් දාලා තියෙන නිසා ඔයාලට ෆොටෝස් බලන්න පුළුවන්. අර අපි දාන්නේ අපිට චයිනා වලින් අපි ඕඩර් කරද්දී අපිට එවන ප්‍රොඩක්ට් ෆොටෝ එකම තමයි අපි කැටලොග් දාලා තියෙන්නේ. ඒකයි ඔරිජිනල් අයිටම් එක මේක කියන එක වීඩියෝ එකේ පේනද ඒකම තමයි වෙනසක් නෑ. වෙනසක් තියෙනවා නම් අපි රියල් ඉමේජ් එකක් දානවා. නේද? ඔන්න ඉතින් ඔයාලට ගන්න පුළුවන්.